10 දෙකට හැරෙවුවා 10 කටට හැරෙවුවා 10 16ට හැරෙවුවා. දැන් එතකොට තව ඔයාලට කරන්න පුළුවන් මෙහෙම. අෂ්ටමයේ සංඛ්‍යාවක් දුන්නොත් එයා 10ට 16ට හරවන්න පුළුවන්. ෂඩ්දශමයේ සංඛ්‍යාවක් දුන්නොත් එයා 10ට 8ට හරවන්න පුළුවන්. ඉක්මනට ගෙඩියෙන් එකක් කියලා දෙන්නම් මෙන්න මෙහෙම. අර දැන් මේ රූප සටහනෙන් තමයි කොහොම දේ කරන්න තියෙන්නේ අපිට. හරි. එහෙනම් බලමු ඉස්සෙල්ලම අෂ්ටමයේ සංඛ්‍යාව අරගෙන. හරිද? අපි අෂ්ටමයේ සංඛ්‍යාවක් ගමු මෙන්න මේ විදිහට අපි හිතමු 1 2 7 කියලා අෂ්ටමයේ සංඛ්‍යාවක්. එයා මුලින්ම ද්විමය කරන්න වෙන්න. එයා ද්විමය කරනකොට එයාට පේන ඇති රේඛාව උඩ සඳහන් කරලා තියෙන තුනේ ඉලක්කමනේ. එතකොට මෙතන කියන්නේ අෂ්ටමය ඉලක්කමකට බිටු 3යි මෙතන ඉලක්කම් 3යි. ඒ නිසා මේගොල්ලෝ වෙන් කළ බිටු 3ක් නිසා 3 දෙනා 3 දෙනා ලියනවා 1 2 4 1 2 4 1 2 4. 7 හැදෙන්නේ 3 දෙනාගෙම නිසා 3 දෙනාටම එකේ ඉලක්කම්. 2 හැදෙන්නේ 2කින් විතරයි අනිත් දෙන්නටම බිංදු. 1 හැදෙන්නේ 1කින් විතරයි පළවෙනි බිංදු එක ලියන්න ඕනේ නැහැ වටිනාකමක් නැති නිසා. මෙන්න ද්විමය කරලා ඉවරයි. හරිද? අෂ්ටමයේ සංඛ්‍යාව ද්විමය කරලා ඉවරයි. එතකොට දැන් අෂ්ටමයේ සංඛ්‍යාව දශමය කරන්න කියලා කිව්වොත් හරිද? මෙන්න අෂ්ටමයේ සංඛ්‍යාව 1 2 7 කියන අෂ්ටමයේ සංඛ්‍යාව අපිට මොනවා හරි හේතුවක් මත අපි හිතමු දශමය කරන්න කිව්වා කියලා. එතකොට බලන්න වෙන්න ඕන වැඩේ. අෂ්ටමයේ සංඛ්‍යාව ද්විමය කරන්න ඕන. ද්විමය කරලා තමයි දශමය කරන්න වෙන්නේ. එතකොට දැන් අපි ද්විමය කරගත්ත නිසා මම මේ උත්තරේ ගන්නවා 1.1.1.1. හරි. දැන් බලන්න වෙන වැඩේ. එතකොට දැන් ද්විමය කළ ඉවරයි. ඒ ද්විමය උත්තරේ දශමය කරන්න ඕන. දශමය කරනකොට මෙතන තියෙන ලිමිට් එකක් නැහැ. ලිමිට් එකක් නැහැ කියලා කියන්නේ පිටිපස්සේ නා එක දිගට ලියන් එන්න කියන අදහස. මෙයාගේ 3 3 ලිව්වේ, මෙයාගේ 4 4 ලිව්වේ, ලිමිට් එකක් නැහැ කියන්නේ එක දිගට ලියන්න කියන අදහස. මේ රූප සටහනේ ගාන ටික ඔක්කොම හදන්න පුළුවන්. හරි. පිටිපස්සේ නම් මෙන්න අපි ලියාගෙන යනවා 1 2 4 8 16 32 64. දැන් එකේ ඉලක්කම් තියෙනවා පල්ලෙහාට දීලා එකතු කරන්න 64 ගාව 16 ගාව 4 ගාව 2 ගාව 1 ගාව 6යි 4යි 10යි 4යි 14යි 2යි 16යි 17න් 7 එකක් ඉතුරුයි. උත්තරේ එන්නේ 87යි. උත්තරේ එන්නේ 87යි. හරිද? වැඩි තේරුණානේ. ඒතර නම් ද්විමය කරගත්තාම අන්ලිමිට් ලෝගෝ එක තියෙනවා නම් අපිට කරන්න තියෙන්නේ එක දිගට ලියාගෙන ඇවිල්ලා එකේ ස්ථාන ටිකට දාලා ගයන් ටික එකතු කරන එක. හරි. මෙයාම දැන් අපි ෂඩ්දශමය කරමු. මෙන්න 1 2 7 කියන අෂ්ටමයේ සංඛ්‍යාව ෂඩ්දශමය කරන්න කියලා කිව්වොත් එතකොට අපි ඒත් ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද? අෂ්ටමයේ සංඛ්‍යාව ෂඩ්දශමය කරන්න කිව්වොත් මුලින්ම අපි ද්විමය කරගන්න ඕනේ. දැන් ටිකට කලින් හදාගත්ත නිසා ඒ උත්තරේම ගන්නම් 1.1.1.1. හරිද? දැන් ඒ ද්විමය සංඛ්‍යාව ෂඩ්දශමයනේ කරන්න කිව්වේ. ෂඩ්දශමය කියන රේඛාවේ දෙන 4. 4 කියන්නේ බිට් 4යි කියන එක. පිටිපස්සේ නම් කීය වෙන් කරන දේ නම් 4 4 වෙන් කරා. 1 2 4 8 1 2 4. මෙතන තියෙන 4යි 2 6යි 1යි 7යි. මෙතන තියෙන 4යි 1යි 5යි. මෙන්න ෂඩ්දශමය බවට පරිවර්තනය වෙලා ඉවරයි. හරිද? එහෙනම් ඔන්න ඊළඟට කරන ක්‍රමය තමයි අපි කතා කරේ. අෂ්ටමය සංඛ්‍යාවක් අරගෙන ඉවරලා හැම සංඛ්‍යා පද්ධතියක් බවට පරිවර්තනය කරා.